ඉතින් hi guys. ඉතින් අද guys මම කරන්න යන්නේ මේ shopping center එකට වගේ එකට ගිහින් CVs බෙදන්න යන්නේ. මොකද මාර කලින් ඉඩක දාලා අර කිව්වා වගේ මේ job මේ CK එකෙන් දාලා තිබ්බා. හැබැයි ඒක තාම මොනවත් response දෙන්න තිබ්බේ නැහැ. ඉතින් මම අද හිතුවා මේ ළඟදී නෝ shopping center එක කරලා ගිහින් මේ CVs බෙදන්න කියලා. ඉතින් මම CVs 10ක් විතර print කරගත්තා. දැන් ගිහින් බලමු මොනවද වෙන්නේ කියලා. මම ගොඩක් කට්ටිය කියනවා අපි දැන් බලන්නේ නැහැ. දැනට ඕනේ නැහැ කියලා. හැබැයි සමහර කට්ටිය කියනවා ඔව් අපි හොය ඉන්නවා. එහෙම කියලා කියනවා. නැත්තම් ආයෙත් කියනවා මේ අපි දැනට හොයන්නේ නැහැ. හැබැයි අපි ඉස්සරහට හෙව්වොත් ඔයාලට කතා කරන්න පුළුවන්. ඒ නිසා CV එකක් දීලා යන්න කියලා. ඒ නිසා මේ අර ඒ කියන්නේ එහෙම තමයි possibilities තියෙනවා නැත්තේ නැහැ. ඉතින් කෝකටත් අපි අද ගිහින් මේ බලමු CVs ටිකක් දීලා මම ඒ ටික වීඩියෝ එකක් දාන්න. ඉතින් මෙහෙමයි guys අත්තරම ජොබ් හොයන එක ලේසි නෑ පොඩ්ඩක්වත් හරිද? ඉතින් ඒ කියන්නේ පොඩ්ඩක්වත් කියන්නේ ජොබ් එකක් අත්තරම කිව්වොත් දැන් ඒ කියන්නේ දැන් මම February intake එකේ ජොබ් හොයාගන්න අමාරු මොකද ගොඩක් ස්ටුඩන්ට්ස් ලා ඇප්ලයි කරනවා. ඒතර ඒ කට්ටිය අර ටග් ගාලා ආපු ගමන් මේ කියන්නේ ජොබ්ස් වලට ඇප්ලයි කරගෙන යනවා. ඒ නිසා මේ ජොබ්ස් හොයාගන්න මාර අමාරු. February එකේ තමයි ගොඩ කම්පිටිෂන් එක වැඩි. අනිත් ඒවා නැහැ කියලා හිතනවා. ඒ කියන්නේ නැහැ කියලා හිතනවා කියන්නේ මොකද February ගොඩක් කට්ටිය නිසා ටක් ගාලා ජොබ්ස් වලට ඇප්ලයි කරන ඒ කට්ටිය. ඉතින් දැන් මෙහෙම CV එකක් දුන්නා කියලා ආ ජොබ් එක ෂුවර් එහෙම නෙමෙයි. CV එක දුන්නාම ඒ කට්ටිය බලනවා. ඒ කට්ටිය ඕන නම් විතරයි බලන්නේ. මෙහෙම ගොඩක් වෙලාවට CV එක ඇත්තටම කිව්වොත් බලන්නේ නැහැ. හැබැයි ඉතින් අර CV එක ගිහින් දුන්නාම මේ අර හය වෙන possibility එක වැඩිනේ. ඒක අර කොච්චර දෙයක්ද? මේ ඒ නිසා අනිවාර්යෙන් ඔය කියන ඔයාට දැන් shop එක ඔයා දැන් හිතන්න ඔයා යුනි යනවා කියලා. ඔයා යුනි යද්දි නිකන් ඔයාට හම්බ වෙනවා නිකන් shop එකක් දකින්න via hiring කියලා. ඔයා කෝකටත් එකක් දීලා යන්න. ආයේ කියන්න බෑ සමහරට ඔයා හය වෙන්න පුළුවන්. ඒ ඔක්කොම qualifications එහෙම තියෙනවා නම් මේ qualification තියෙනවා නම් ඔගේ work experience තියෙනවා නම් විතරක් ඒව දාලා work experience බොරුවට නම් දාන්න යන්න එපා guys. මොකද ඒ කට්ටිය ඔය experience දාලා තියෙනවා නම් ඒ කට්ටිය ඔයාලට කියනවා නිකන් prove කරන්න කියලා කියනවා. ඒ නිසා මේ බොරුවට prove කරන්න දැන් හිතනවා work experience දාලා තියෙනවා කියලා. work experience දාලා තියෙනවා නම් මේ ඔයාලට කියනවා දැන් ඔයා වැඩ කරපු තැන වැඩ ටික මෙතන කරලා පෙන්නන්න කියලා. ඒතර මොනවද කර ගියා ගන්න දන්නේ නැතුනම මාර අවුල්නේ. ඒ නිසා work experience නැත්තම් දාන්න එපා. ඔයා පුළුවන් නම් ලංකාවෙන් ඉදී පොඩි ඉන්ටර්න්ෂිප් එකක් වගේ කරලා එන්න. ඒ කියන්නේ නිකන් ඔය ඔයාගේ දැන් හිතන්න ඔයාගේ පවුලේ යාළුවෙක්ගේ කාගේ හරි ෂොප් එකක් තියෙනවා නම් ඒක මොන හරි වැඩක් කරගෙන ඉන්න. මේ ඉතින් දැන් හරි ඒක තමයි මම කියන්න තිබ්බේ. දැන් guys මේ අපි යන්නේ මේ බස් ස්ටේෂන් එක යනවා. ඒතර දැන් බස් එකක ඉඳලා බස් එක ආවට පස්සේ shopping center එකට යනවා. ඉතින් guys මේ දැන් ආවා කලින් බස් ස්ටේෂන් එකේ බස් එකේ නෙමෙයි ගියේ ට්‍රේන් එකේ එන්න ඕනේ. මොකද බස් එකේ ඉන්න විනාඩි 40ක් විතර යනවා කිව්වා ට්‍රේන් එක. ඒ කියන්නේ මං අර ලාස්ට් ක්ලිප් එක රෙකෝඩ් කරපු ගමන්ම ආවා. ඒ නිසා මං ඒකේ ආවා ලේසියිනේ. ඒ නිසා මේ දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් මං මේ පැත්තට මං කලින් ඇවිල්ලා නැහැ. මේ ඕක තමයි මේ විදිය. මේ අර ස්ටේෂන් එක අන්න guys අතර තියෙන්නේ. එතන ඉඳලා මම මේ පැත්තට යන ගමන් ඊට පස්සේ අපි බලමු. මේ මෙතන කාසෙල් එකකුත් තියෙනවා. මෙතන සෝවනේ පොඩ්ඩක් කියායේ පොඩ්ඩක් හොඳ වාහන තමයි මෙතන තියෙන්නේ. මේ ඉතින් බලමු මේ පැත්ත අතර කලින් ඇවිල්ලාම නෑ. try එකක් දාලා බලමු shops හොයාගන්න පුළුවන් වේද කියලා. මම CV එක බෙදද්දි ඔයාලට වීඩියෝ එකක් ගේන්න. ඉතින් guys මේ තාම ඇවිදගෙන යනවා. තාම මේක shop එකක්වත් හම්බුන්නේ නැහැ. ඔක්කොම මේ පැත්ත කාසෙල් විතරයිද කොහෙද තියෙන්නේ? මම මේ පැත්ත කලින් ඇවිල්ලා නැහැ. මෙතන මං කාස් වල තියෙන ප්‍රයිස් ටිකකුත් දවසක වීඩියෝ එකක් කරන්නම්. අදට ජොබ් එකේ වීඩියෝ එක විතරක් කරමු. මේ පැත්ත පොඩ්ඩක් මම හිතන්නේ ඉන්ඩස්ට්‍රියල් පැත්තක්ද මොකද? ඒ කියන්නේ පොඩි shops මොනවත් නැහැ වගේ කියලා මට හිතෙනවා. තාපට ඉස්සරහට ගිහින් බලමු මොනවද මේ පැත්තේ තියෙන්නේ කියලා. ඉතින් guys තාම shops හෙව්වා. අද Sunday නිසා ගොඩක්ම shops වහලා තියෙන්නේ. දැන් ගොඩක් දුර ඇවිත්ලා හම්බුන්නේ නැහැ. ඉතින් දැන් කරන්න යන්නේ අතන තියෙන Cranman Park කියලා. ඒකට ගිහින් මම බලනවා එතනවත් shops ටිකක් open වෙලාද කියලා. ඒ කියන්නේ open කළාද කියලා.
ඊට පස්සේ එතන අපි ඩිස්ට්‍රිබියුට් කරලා පාරක් දාමු. හරි ඉතින් guys අපි මේ shopping mall එකට ඇවිල්ලා ඉන්නේ. අපි බලමු මේක ඇතුලේ අපිට මොකටද resume එකක් දෙන්න පුළුවන් වෙන්නේ කියලා. මේක නම් shops ගොඩාක් තියෙනවා. බලමු මොකටද දෙන්න පුළුවන් වෙන්නේ කියලා. Excuse me, hi guys. Are you guys looking for anyone to be hired? I'm not sure. If you have a resume, you could leave it, or you could shoot. Yeah, I have a resume. Can I give it to you? Okay, thank you. ඉතින් guys, හරි එකක් දුන්නා. දැන් යමු අපි වෙන තැනකට. මේ වගේ එකක් දෙන්න පුළුවන්. Excuse me, are you guys looking to hire anyone? Yeah. Not at the moment. Okay, thank you. ඉතින් guys ඒ කට්ටිය කිව්වා hire කරන්න නැහැ කියලා. ඉතින් දැන් අපි යමු වෙන තැනකට. මම guys තව shop එකක් තියෙනවා අපි අහලා බලමු. Excuse me, are you guys hiring anyone? Not at the moment. Okay, thank you. ඉතින් guys එතනනුත් කිව්වා hire කරන්න නැහැ කියලා. අපි වෙන තැනකට ගිහින් බලමු. ඉතින් guys තව shop එකක් තියෙනවා මේ ලැජ්ජ වෙලා යමු බලන්න. මම ඒකේ කස්ටමර්ස්ලා ඉන්නවා. ඒක පොඩ්ඩක් බිසි. ඒ guys ගොඩක් කරලා කස්ටමර්ස්ලා ඉන්න shops වලට යන්න එපා. මොකද ඒකට ගොඩක් කරලා ආස නැහැ. ඒ ගිහින් බලමු. තව white shops තියෙනවා. guys තව shop එකක් තියෙනවා බලමු අපි අහලා. Excuse me, are you guys looking to hire anyone? It should be online. Okay, thank you. ඉතින් guys තව එකක් දුන්නා. මේකේ මම වීඩියෝ එකක් ගන්න බැරිනේ මොකද ඒ shop එක ගොඩක් busy වෙලා තිබ්බේ. මම ඒක වෙලා බල්ල ඉඳලා ටක් ගාලා ගියා. කොහොර ඒකේ නම් හොය ඉන්නවා කිව්වා. CV එකක් දුන්නා බලමු මොන දෙන්නේ කියලා. Okay guys දැනට CVs දෙකයි දුන්නේ. මේ බලමු දෙකක් මදිනේ. තව දෙන්න ඕනේ. දැන් තාම තාටි මේ අත් දෙක කිව්වේ. මේ තාටියක් කළා විදලා බලමු තව shop එකක් හම්බුනොත් එහෙම එකක් දෙමු. මේ guys තව shop එකක් තියෙනවා අපි ගිහින් බලමු. බලමු මොනවද කියන්නේ කියලා. Excuse me, are you guys hiring anyone for the not at the moment? Okay, thank you. ඔතන නැහැලු guys. ඉතින් guys දැනට CV 3ක් බෙදුවා. දැනට තැන් දෙකකින්ම කිව්වා එකට දැනට බලන්න නැහැ. ඒකට ඉස්සරහට සමාට ගත්තොත් කියන්නම් කියලා කිව්වා. එක තැනකින් නම් කිව්වා ඕනි කියලා. ඒ කියන්නේ හොය ඉන්නවා තාම එක්කෙනෙක් හම්බුන්නේ නැහැ කියලා. ඉතින් දැනට 3ක් බෙදුවා. බලමු තව ඉස්සරහට තව බෙදමු කියන තව බෙදමු. ඉතින් guys එහෙනම් වීඩියෝ එකකින් එච්චරයි. CVs මම හිතන්නේ 7ක් විතර බෙදුවා. බලමු තව මෙහෙම CVs බෙදලා සාමාන්‍ය සතිය ටිකක් තුනක් යනවා රෙස්පොන්ස් එකක් එන්න. බලමු මොනවද වෙන්නේ කියලා. එහෙනම් guys වීඩියෝ එක බලන්න thank you. Bye.